අපි විශ්වාස කරන ජනතාව තේරුම් ගත යුතුයි පැහැදිලිවම. මොකද මේ වර්තමානයේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා ලංකාවට පැමිණලා කරන ප්‍රකාශ නිකම් ඇති වෙන තත්ත්වයක් නෙවෙයි. ඒවල දීර්ඝ ඉතිහාස කතාවක් තියෙනවා. ජනතාව නොදකින මේ පේලි අතර කියවනකොට අපිට හමු නොවන කතාවක් තියෙනවා. ඒක ජනතාව දැනගත යුතුයි. අපි දන්නවා දැන් අද මේ වෙනකොට ඊශ්‍රායල පලස්තීන ගැටුම ලෝකෙ මොන වගේ තැනකටද ගෙහිලා තින්නේ. පලස්තීන කියන රට කෑල්ලක් කඩලා ඊශ්‍රායලය කියලා යුදෙව්වන්ට වෙනම රටක් නිර්මාණය කරලා දෙන්නේ එංගලන්තය, ඇමරිකාව ප්‍රමුඛ මේ බටහිර නේටෝ එහෙම නැත්නම් මේ අධිරාජ්‍යවාදී රටවල් විසින්. ඒ වගේම අපි දන්නවා ඉන්දියාවට නිදහස් දෙනකොට පාකිස්තානය කියලා බංග්ලාදේශ කියලා රටවල් තිබුණේ නැහැ. ඉන්දියාවෙන් කෑලි කඩලා පාකිස්තානය නිර්මාණය කරලා අද වෙනකොටත් දේශ සීමාවලට මරා ගන්න තැනට මේ ඉන්දු පාකිස්තාන ගැටුම නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා අද යුක්‍රේනයේ රුසියාව වෙන්වීම හරහා සෝවියට් දේශයේ වශයෙන් තිබ්බ රටවල් අද රටවල් දෙකක් බවට පත් වෙලා ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය. ඒ වගේම අපි දන්නවා මේ ඩාෆූර් කියන ප්‍රදේශය නිර්මාණය කළ අප්‍රිකාව ඇතුලේ මේ සුඩානයෙන් ඩාෆූර් කියන කෑල්ල කඩලා අද වෙනකොට සුඩානයේ කොහොමද මේ බල්ලු වගේ මරා ගන්න තැනට පත් කරලා තියෙන්නේ. දකුණු කොරියාව අතර තියෙන යුද උණුසුම වියට්නාමේ කෑලි දෙකකට කැඩුවා. සමාජවාදී විප්ලවයට පින් සිද්ධ වෙන්න රට නැවත එකතු කරගත්තා. ඒතකොට ලංකාවත් ඊළම වෙනම කඩලා හදලා ලංකාව වෙනම ශ්‍රී ලංකාව නැමැති ශ්‍රී ලංකා රාජ්‍ය වෙනම හදලා මේ රටවල් මරා ගන්න තැනට ක්‍රියාත්මක කරන්න මේ අධිරාජ්‍යවාදීන් ලොකු උණුසුමක් සැලැස්මක් දිනවා. ඒ හරහා වුන්ට පුළුවන් මේ අපි වගේ රටවල් පාලනය කරන්න. මේ වලට මැදිහත් වෙලා Tamanට ඕන විදිහට මේවා පාලනය කරන්න. ඒතකොට මේ තමයි අධිරාජ්‍යවාදීන්ගේ මහා සැලසුම.